බුද්ධිමත් මිනිසෙක් පිළිතුරු දීමට කලබල නොවුනත් ඔහු නිවැරදි ප්‍රශ්න ඇසීමට සෑම විටම උත්සාහ කරයි. අඩුවෙන් දන්නා අය වැඩියෙන් කතා කරයි. වැඩියෙන් දන්නා අය අඩුවෙන් කතා කරයි. කිසිවෙක් පෙනුම මත කිසිවිටකත් විනිශ්චය නොකරන්න. පොහොසත් හදවතක් දුප්පත් කබායක් යට තිබිය හැක. දුප්පත් හදවතක් පොහොසත් කබායක් යට තිබිය හැක. කරන්න බැරි නම් කරන්න උත්සාහ කරන අයට බාධා කරන්න එපා. අසාර්ථකත්වය ඔහුව නතර කරන්නේ නොමැති නම් ඔහු සාර්ථකත්වය කරා ගමන් කරනු ඇත. විසඳුමේ කොටසක් නොවන සෑම කෙනෙක්ම ගැටලුවේ කොටසක් බවට පත්වේ. සිනහාවක් නොමැති කෙනෙක් ඉදිරියේ ඔබේ සිනහව පරිත්‍යාග කරන්න. ජීවිතය ප්‍රඥාවන්තයාට සිහිනයකි, මෝඩයාට සෙල්ලමකි, ධනවතාට හාස්‍යයකි, දුප්පතාට ඛේද වාචකි. සාමයෙන් ජීවත් වීමට නම් සමහර අවස්ථාවල ඔබට පෙනුනත් අන්ධ ලෙස සිටිය යුතුය. ඔබට ඇහුනත් බිහිරි ලෙස සිටිය යුතුය. ඔබට කතා කළ හැකි වුවත් ගොළුව සිටිය යුතුය. මුදලට මිලදී ගැනීමට හෝ අලෙවි කිරීමට නොහැකි සම්පත් තමන් සතුව ඇති මිනිසා සැබෑම ධනවතකි. ඔබ තවමත් ජීවිතයේ සොයමින් සිටින්නේ නම් ඔබ කිසිදා ජීවත් නොවනු ඇත. මෝඩයා කතා කිරීමට උනන්දු වන විට ප්‍රඥාවන්තයා සමන් දීමට උනන්දු වේ. මෝඩ මිනිසුන් සමග වාද කරනවා කියන්නේ තමන්ගේ කම්මුලේ සිටින මදුරුවා මැරීමට වැරෙන් පහර දෙනවා වගේ වැඩක්. ඕනෑවට වඩා කතා කරන තැනැත්තාගේ කතාව විකාරයකි. බොහෝ දේවල් මගේ හදවත බිඳ දැමුවා. නමුත් ඒවා මගේ දැක්ම නිවැරදි කරා. චරිතය ශක්තිමත් කර ගැනීමට ඉතාමත් අපහසු අතර එය ශක්තිමත් කරගත් පසු කිසිදු බලවේගයකට එය විනාශ කිරීමටද නොහැකිය. තවත් කෙනෙකුගේ හිසරදයට ඔබට වේදනා නාශක අවශ්‍ය නැත. සමහර විට බොහෝ ධනය ඔබට බොහෝ සතුරන්ද රැගෙන එනු ඇත. සෑම දෙයකටම එකඟ වන තැනැත්තා කිසිම දෙයකට එකඟ නොවන අයකි. අඛණ්ඩතාවය යනු ඔබ අන් අයට පෙන්විය යුතු දෙයක් නොවේ. එය ඔබටම පෙන්වන දෙයකි.